මිත්‍රත්වය කියන්නේ එක්තරා වෙපන් එකක්. ඒක හරි විදිහට පාවිච්චි කරොත් කෙනෙක්ව ආරක්ෂා කරන්නත්, වැරදි විදිහට පාවිච්චි කරලා කෙනෙක්ව විනාශ කරන්නත් පුළුවන් මේ මිත්‍රත්වය හැඟීම් විරහිත පුද්ගලයෙක්ට දැනෙන්නේ කොහොමද? නිරීක්ෂණ නිගමන හා අනුමාන වලින් සමන්විත ඔහුගේ අනාගතය ගැන කියන Classroom of the Elite කියන්නේ මාරම සුපර්බ් ඇනිමේ එකක්. අද මම රිවිව් කරන්න යන්නේ Classroom of the Elite Season 1 Episode 12 සිංහල රිවිව් එක. මීට කලින් එපිසෝඩ් රිවිව් නොකරන්න හේතුව තමයි ඒවා මේ වෙද්දිත් YouTube එකේ තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපිව subscribe කරලා like පාරකුත් දාගෙනම අදගෙන අපු එපිය බලන්න සෙට් වෙමු. කතාව පටන් ගද්දී අපට පෙන්වන්නේ හොරිකිතා සුසුනගේ කී කාඩ් එකක් අරගෙන ඉන්න ඉබුකිව. ඉබුකි වල දාලා තිබ්බ රෙකෝඩ් එකක් හරහා කත්සුරාගිට කතා කරනවා. කත්සුරාගිත් හොඳයි අපි එතනදී හම්බෙමු කියලා කියනවා. ඊට පස්සේ මෙච්චර කල් එයාලගේ ලකුණු එයාලා ගණන් කරලා බලනවා. එයාලා හිතන්නේ සකයන ජීවත් වීම නිසා එයාලට ලකුණු 30ක් නැති වුණා. ස්ථාන අවභාවිතයට ලකුණු 50ක් නැති වුණා. හැබැයි ස්ථාන ඇති කරගත්තට ලකුණු 274ක් හම්බෙනවා. ඒ වගේම ඩී පන්තියේ නායකයා නම් කිරීමටත් ලකුණු 50ක් හම්බෙනවා. ඒ පන්තියේ අන්තිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලකුණු 544ක්. ඒක ස්ථිරයි කියලා. ඊට පස්සේ අපිට හොරිකිතාව පෙන්නනවා. ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේ ඉබුකිගේ හොරිකිතාගේ සටනේදී හොරිකිතා ඉබුකිගෙන් ගුටි කෑවා. මෙතන ආයන කොජිත් ඉන්නවා. හොඳයි ඔයා හැරුණා නේද? මම බය වුණා ඔයාට කරදරයක් වුණා කියලා. දැන් ඔයා ඉවසුව ඇති. ඔයාට තවත් මේක කරගෙන යන්න බෑ. එතකොට ලකුණු අපි දැන් මොකද කරන්නේ? කී කාඩ් එකත් ඉබුකි ගාව කියලා හොරිකිතා කියනවා. ආයන කොජි කියන්නේ ඔයා අත්හැරලා දාන්න ඕනේ. ඇයි ඔයා මේ හැමදේම අල්ලගෙන ඉන්නේ? මගේ අයියා වෙනුවෙන් මට අයියාගේ තැනට එන්න ඕනි කියලා හොරිකිතා කියද්දී ආයන කොජි අයියාගේ තැනට ආවා කියලා ඔයාට ලැබෙන්නේ මොනවද? ඔයාට තවත් අල්ලගෙන ඉන්න බෑ. ඔයාට යාළුවෝ නැති නිසාද මේ ඔක්කොම ප්‍රශ්න? හොරිකිතා කියන්නේ මම මේක ඉක්මනට විසඳනවා කියලා. හොඳයි. ඔයාට මේ හැමදේම තනියම කරන්න බෑ. ඔයාට තවත් කෙනෙක් ඕනේ. මම ඔයාට උදව් කරන්නම්. ඒ පන්තියට ළඟා වෙන ගමනට. හැබැයි දැන් ඔයා නැවට යන්න ඕනි කියලා ආයන කොජි කියනවා. ඊට පස්සේ ආයන කොජි හොරිකිතාවත් අරගෙන ඩබෂිරා ගුරුතුමියව හම්බෙන්න යනවා. ඩබෂිරා ගුරුතුමියට ආයන කොජි කියන්නේ හොරිකිතාට උණ නිසා සිහිය නැති වුණා කියලායි. හොඳයි එහෙනම් එයා වික්මන්ට නැවට එක්කන් යන්න කියලා ඩබෂිරා ගුරුතුමියත් කියනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ඩී පන්තියේ කට්ටියන්ව. මෙයාලා හිතන්නේ එයාලගේ ලකුණු නැත්තටම නැති වුණා කියලා. ඒ වගේම දැන් හැමෝ අතරම පැතිරෙනවා ඉබුකි කියන්නේ ඔත්තුකාරියක් කියන එක. ඒත් එයාලා පරක්කු වැඩි. හිරටත් ආයන කොජිට කියන්නේ හෙට එයාලා අපේ නායකයව නම් කරයි ඔක්කොම ඉවරයි කියලා. ආයන කොජි කියනවා කලින් වෙච්ච යට ඇඳුමේ සිද්ධියටත් ඉබුකි වැරදිකාරයා වෙන්නේ නැති කියන එක. ඔව් එහෙම වෙන්නේ නැති. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. ආයන කොජි හිරටගෙන් දෙයක් අහන්න හදනවා. ඊළඟට අපිට පෙන්නනවා පරීක්ෂණයේ අවසාන දවස. ඒ පන්තියේ අය නම් මේ වෙලාවේ ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට හේතුව එයාලට සම්පූර්ණ ලකුණුම ලැබෙයි කියලා එයාලා හිතනවා. ඒ වගේම තමයි බී පන්තියේ අයත් ඕන දෙයක් වෙද්දෙන් කියලා ඉන්නවා. එයාලට එක වෙන්න ඕන නැහැ. එයාලට ඕන තමන්ගේ ලකුණු සාමාන්‍ය තත්ත්වය පවත්වා ගන්න විතරයි. ඒ වගේම ඩී පන්තියේ කට්ටියත් අවුලෙන් ඉන්නේ. හැබැයි එයාලට කරන්න දෙයක් නැහැනේ. ඊළඟට නැවගාවට කතාව මාරු වෙනවා. හැමෝම මෙතන රැස් වෙලා ඉන්නේ. හැමෝම පුදුම කරගෙන මෙතෙන්ට රියුයින් එනවා. ගොඩක් අය හිතන්නේ රියුයින් ඇත්තටම පරීක්ෂණය මුලදිම අයින් වුණා කියලා. හැබැයි ඒක එහෙම නැහැ. රියුයින් දූපත ඇතුළෙම හැංගිලා ඉඳලා කත්සුරාගේ රියුයින්ව පිළිගන්නවා. රියුයින් කියන්නේ හොඳයි ඔයාට රසවත් දෙයක් තව ටිකකින් බලා ගන්න ලැබෙයි කියලායි. කතාව පරීක්ෂණයේ පළවෙනි දවසට මාරු වෙනවා. ඒ පන්තිය සී පන්තියත් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා. මේ ගිවිසුමේ නායකයින් වෙන්නේ රියුයින් කිකරු හා කත්සුරාගි දෙන්න. ගිවිසුම තමයි යාළුවනේ ඩී පන්තියේ නායකයා සී පන්තිය විසින් ඒ පන්තියට හෙළිදරව් කරනවා. ඒ වගේම තමයි සී පන්තියේ ලකුණු 200ක් වටිනා භාණ්ඩ ඒ පන්තියට මාරු කරනවා.
මොනවද මිලදී ගන්න කියන එක තීරණය කරන්න ඒ පන්තියට අයිතිය තියෙනවා. ඒත් කත්සුරාගි කියන්නේ ඔයා කී කාඩ් එක මට ගෙනල්ලා දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒකේ ෆොටෝ එකක් හරි පෙන්වන්න ඕනේ රියුයින්. මොකද මට තමුසෙව විශ්වාස කරන්න බැහැ කියලායි. රියුයිනුත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ එයා ඉබුගිට හොඳටම ගහනවා. ඒ වගේම කණෙඩ කියන කොල්ලටත්. ඊට පස්සේ රියුයින් කියන්නේ තමුන්ලා මං ගැන තරහක් හිතේ තියාගන්න ඕනේ මේ අවස්ථාවේදී. මොකද තමුන්ලට මං ගැන තරහක් නැත්නම් ඒක තමුන්ලට පිටට පෙන්වන්න බෑ. හොඳයි දැන් තමුන්ලා ඒ පන්ති දෙකට යන්න ඕනේ ඔත්තුකාරයෝ විදිහට. මේක නිසා ඉබුකි D පන්තියටත් කණෙඩා B පන්තියටත් ගිහිල්ලා රියුයින්ට ඔත්තු දෙන්න පටන් ගන්නවා. ඒ පන්ති දෙකෙන්ම මෙයාලව සැක කරන්නේ නැහැ. ඊළඟට මෙයාලා විනෝද වෙනවා. ඊට පස්සේ අනිත් හැමෝම නැවට යනවා. හැබැයි C පන්තියේ හැමෝම යද්දි රියුයින් විතරක් කැලේ ඇතුලේ හැංගිලා ඉඳලා ලකුණු එකතු කරගන්නවා. ඊළඟට ඉබුකිගේ කැමරාව මොකක් හරි හේතුවක් නිසා කැඩිලා. ඒක නිසා එයාට D පන්තියේ නායකයාගේ කී කාඩ් එකේ ෆොටෝ එකක් ගන්න බෑ. මේ හේතුව නිසා රියුයින්ට කී කාඩ් එක ගෙනත් දෙන්න ඉබුකිට සිද්ධ වෙනවා. ඊට පස්සේ රියුයින් එක කත්සුරාගිට දෙනවා. මේගොල්ලොන්ගේ ඩීල් එක මෙතනින් ඉවර වෙනවා. පරීක්ෂණය අවසන් වෙන්න කලින් C පන්තියේ ගුරුතුමා රියුයින්ව හම්බෙන්න ඇවිල්ලා නායකයින් නම් කරන ෆෝම් එක රියුයින්ට දෙනවා. රියුයින් තමන් අනුමාන කරපු විදිහට අනෙක් පන්තිවල නායකයින් නම් කරන්න පටන් ගන්නවා. ඒ පන්තියේ නායකයා වෙන්නේ ටොට්සුකෝ යහිකෝ. B පන්තියේ නායකයා වෙන්නේ ශිරනමි චිහිරෝ. ඒ වගේම D පන්තියේ නායිකාව වෙන්නේ හොරිකිතා සුසුනේ. රියුයින් ඇත්තටම මේ වගේ මහන්සි වෙන වැඩවලට කැමති නැහැ. හැබැයි යා මේ පාර ගොඩක් මහන්සි වුණා කියලා C පන්තියේ ගුරුතුමාත් රියුයින්ට කියනවා. රියුයින් කියන විදිහට අපි මේක හරි විදිහට කරොත් ඒ පන්තියේ ලකුණු 170ට අඩු වේවි. ඒ වගේම අපිට නායකයින් අනුමානයට විතරක් ලකුණු 250ක් එකතු වෙනවා. අපේ ලකුණු 176ක් වේවි. ඒ කියන්නේ අනිත් හැම පන්තියටම උඩින් C පන්තිය තියේවි. අවසාන වශයෙන් මම දිනුවා කියලා රියුයින් හිතද්දිම announcement කියන්නේ C පන්තිය තමයි 4 වෙනි තැන ඉන්නේ. එයාලගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 0යි කියලා රියුයින් පුදුම වෙනවා. ඊට පස්සේ A පන්තිය ලකුණු 120ක් අරගෙන 3 වන ස්ථානයේ ඉන්නවා. කත්සුරාගිත් ගොඩක් ෂොක් වෙනවා. ඊට පස්සේ B පන්තිය ලකුණු 140යි 2 වෙනි ස්ථානයේ ඉන්නවා. පළවෙනි ස්ථානය ගන්නේ D පන්තිය. එයාලගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 225යි. D පන්තිය හැමෝම සතුටු වෙනවා. මේ වෙලාවේ නැවේ ඉන්න හොරිකිතා ඒ වගේම හිරට දෙන්නම ෂොක් වෙන්නේ කොහොමද මෙහෙම වුනේ කියලා. පරීක්ෂණයෙන් D පන්තියේ දින්නට පස්සේ මෙයාලා නැවට යනවා. නැව ඇතුලේදී මෙයාලට කොවෙන්ජිව හම්බෙනවා. කොවෙන්ජි නම් ආතල් එකේ විනෝද වෙලා සුදෝට තරහ යනවා. තමුන් නිසා අපේ ලකුණු 30ක් අඩු වුණා කියලා සුදෝ කොවෙන්ජිට චෝදනා කරද්දි කොවෙන්ජි කියන්නේ මම අසනීප තත්වෙගෙන හිටියේ. ඒක නෙහෙම වුනේ කියලා. අයනකොජි ෂේප් එකේ මෙතනින් මාරු වෙලා යන්න හදද්දි හොරිකිතා අයනකොජිව නවත්ත ගන්නවා. මොකද්ද මෙතන වෙන්නේ කියලා හොරිකිතා අයනකොජිගෙන් අහද්දිම කතාව තවත් ශිෂ්‍යයෙක්ට මාරු වෙනවා. ඒ ශිෂ්‍යයා කතා කරන්නේ ඒ පන්තියේ ඉන්න සකයන ගියෙක්ක. ඒ වගේම මෙයාත් ඒ පන්තියේ කෙනෙක්. මෙයාගේ නම හෂිමොටෝ. සකයනගි කියන්නේ මම හිතපු විදිහටම අඩු වැඩි වශයෙන් හැමදේම සිද්ධ වුණා කියලා. හෂිමොටෝ කියන කෙනා කියන්නේ අපි එකතු වුණොත් ඒ පන්තිය අන්තයටම වටන්න අපිට පුළුවන් වෙයි කියලායි. හෂිමොටෝට ඉස්සරහා කත්සුරාගි ඉන්නවා කියලා දැක්ක එයා කෝල් එක කට් කරනවා. කත්සුරාගි ගාව හිටිය කෙනෙක් හෂිමොටෝට බයින්න පටන් ගන්නවා. රියුයින් කිව්ව විදිහට නම් ඒ පන්තියේ කෙනෙක් ඒ පන්තියේ ඉන්න නායකයාගෙන රියුයින්ට කියලා තියෙනවා. ඒ තමුන් වෙන්න ඕනේ. එහෙම නේද හෂිමොටෝ? කත්සුරාගි මේකේ නවත්තනවා. එහෙම කියන්න එපා. හෂිමොටෝ තමුන් කේදු ජනක දෙයක් කරේ. තමුන් තමුන්ගේම නායකයව අනිත් අයට විකුණුවා කියලා කියද්දි හෂිමොටෝ hina වෙලා මෙතනින් යන්න යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉචිනොසෙව. ඉචිනොසෙන් මේ වෙලාවේ ටිකක් අවුලෙන් ඉන්නේ යාලා ගත්ත ලකුණු ගැන. එයා ශිෂ්‍යයෙක්ට කියන්නේ මතකද අපි මෙහෙ පටන් ගන්නකොට ටීචර් කිව්වද? ටීචර් කිව්වා ලකුණු වලින් ඕනම දෙයක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ බීම් එක විතරක් නෙවෙයි. තව ගොඩක් දේවල් අපිට ලකුණු නිසා ගන්න පුළුවන්. කතාව රියුයින්ට මාරු වෙනවා. ඉබුකි මේ වෙලාවේ Tamanට හරියට නායකයාගෙන කියන්න බැරි වෙච්ච එකට පසුතැවෙනවා. හැබැයි රියුයින් කියන්නේ පසුතැවෙන්න දෙයක් නැහැ.
මේ හැම දෙයකටම හේතුව D පන්තිය. අපි ලකුණු බිඳුවට වැටෙන්න හේතුව ඒකයි. අනිවාර්යෙන්ම සැඟවුණු කෙනෙක් ඉන්නවා D පන්තිය මෙහෙයවන. කතාව ආයෙත් අයනකොජිට මාරු වෙනවා. අයනකොජි හොරිකිතාට කියන්නේ D පන්තියේ ඇත්තම නායකයා ඔයා නෙවෙයි මමයි. පරීක්ෂණය අවසන් වෙන්න මොහොතකට කලින් මම D පන්තියේ නායකයා වෙනස් කරා කියලා. ඊට පස්සේ අයනකොජිගේ කී කාඩ් එකත් එයා හොරිකිතාට දෙනවා. කොහොමද එහෙම උනේ කියලා හොරිකිතා අහනවා. අයනකොජි කියන්නේ ගුරුවරු කිව්වේ සාධාරණ හේතුවක් නැතිව නායකයා වෙනස් කරන්න බෑ කියන එකයි. සාධාරණ හේතුවක් තිබ්බොත් නායකයා වෙනස් කරන්න පුළුවන් කියන එක මට තේරුණා. ඉතින් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුණා. ඒක මට හොඳ හේතුවක් වුණා. නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එයාව අයින් කරන්න පුළුවන් කියන එක. ඉතින් මම මේක කරා. ඔයාගේ තත්ත්වය තවත් පිරිහෙනකම් මම බලාගෙන හිටියා. ඒ වගේම ඉබුකි කියන්නේ ඔත්තුකාරියක් කියන එක මම දැනගෙන හිටියා. ඊට පස්සේ මම එයාගේ ඩිජිටල් කැමරාව විනාශ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රියුයින්ව හම්බෙලා ඔයාගේ කී කාඩ් එක රියුයින්ට දෙන්න ඉබුකිට සිද්ධ වුණා. මම හැමදේම ලස්සනට සැලසුම් කරා. පරීක්ෂණයේ 6 වෙනි දවසේදී යමෝචිට ඔයාගේ ඔළුවට මඩ දාන්න කියලා කිව්වෙත් මමයි. ඒක නිසා ඔයා අපිරිසිදු වුණා. ඉතින් ඔයාට නාගන්න සිද්ධ වුණා. ඒ වගේම මම හිතාමතාම ඔයාගේ කී කාඩ් එක ඉබුකිට පෙන්නුවා. ඔයා නාන වෙලාවේදී ඒක හොරකම් කරන්නත් මම ඉබුකිට සහයෝගය දැක්වුවා. ඒ වගේම තමයි පන්තියේ ගින්නක් ඇති කරලා එයාට පැන ගන්න chance එක දුන්නෙත් මමයි. මුලින්ම මට ඕනි උනේ ස්ථානත්පත් කර ගැනීමට ලකුණු ගන්න. හැබැයි මම එක වෙලාවකදී දැක්කා කත්සුරාගි තමන් ඉන්න ගුහාවෙන් යනවා. ඒ වගේම එයාගේ අතේ කී කාඩ් එකක් තිබ්බා. එතකොට කත්සුරාගිද නායකයා කියලා හොරිකිතා අහනවා. අයනකොජි කියන්නේ නැහැ. එයා ප්‍රවේශම් සහගත කෙනෙක්. ඉතින් මම අනුමාන කරා අනිවාර්යෙන්ම එයා ගාව ඉන්නේ අහිකෝ තමයි නායකයා කියන එක. මම මේ විදිහට කටයුතු කරා. C පන්තිය සම්බන්ධයෙන් රියුයින් තාමත් දුපතේ ඉන්නවා කියන එක මම දැනගෙන හිටියා. ඒකට හේතුව තමයි අපි රියුයින් ගාවට ගියාට පස්සේ මම එයා ගාව රෙකෝඩ් එකක් දැක්කා. ඒ වගේම රෙකෝඩ් එකක් ඉබුකි ගාවත් තිබ්බා. ඉතින් මේ දෙන්න එකට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන් කියන එක මට තේරුණා. මම B පන්තිය සම්බන්ධයෙන් කිසිම දෙයක් හෙව්වේ නැහැ. ඒකට හේතුව තමයි B පන්තිය අපිත් එක්ක මිත්‍ර පාර්ශවික වීම. ඒක අපිට ලොකු වාසියක් වෙයි කියලා මම හිතුවා. ඇයි ඔයා මෙහෙම කරේ කියලා හොරිකිතා අයනකොජිගෙන් අහද්දි මෙතෙන්ට හැමෝම ඇවිල්ලා හොරිකිතාට සුබ පතනවා. ඔයා නිසා තමයි අපි දිනුවේ. අපිට අයනකොජි කිව්වා ඔයා මේකට ගොඩක් මහන්සි වුණාලු. ඔයාලු නේද අපිව දිනෙව්වේ. මෙහෙම කියලා හැමෝම හොරිකිතාව වට කරගන්නවා. හොරිකිතා පුදුම වෙද්දිම අයනකොජි මෙතනින් යන්න යනවා. අයනකොජි ගාවට කික්කියෝ එනවා. කික්කියෝ කුෂිඩා අයනකොජිගෙන් අහන්නේ ඔයාට මාවයි හොරිකිතාවයි දෙන්නගෙන් කාව හරි තෝරගන්න වුණොත් ඔයා කාවද තෝරගන්නේ කියලා. මෙතනදී අයනකොජි කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මේ වෙලාවේදී රංගහලේදී මාව හම්බෙන්න කියලා අයනකොජිට මැසේජ් එකක් එනවා. ඒ ඩබෂිරා ගුරුතුමියගෙන්. ඉතින් අයනකොජිත් මේ නැවේ රංගහලට යනවා ඩබෂිරා ගුරුතුමියව හම්බෙන්න. ඩබෂිරා ගුරුතුමිය කියන්නේ මම ඔයා ගැන ගොඩක් පැහැදුනා කියලායි. අයනකොජි අහනවා ඔයා සෑහීමකටපත් වෙනවද කියලා. හොඳයි එහෙනම් මට කියනවද? අර මනුස්සයා මාව නෙරපන්න කියලා ඔයාට කිව්වේ ඇත්තද? සාක්ෂි නැතුව මං ඔයා වෙනුවෙන් තව කිසි දෙයක් කරන්නේ නැහැ කියලා අයනකොජි ඩබෂිරා ගුරුතුමියට කියනවා. ඩබෂිරා ගුරුතුමිය hina වෙලා කියන්නේ මම ඔයාගෙන හැමදේම දන්නවා. ඒ සාක්ෂිය ඔයාට ප්‍රමාණවත්ද? ඉකරස්ගේ පියාපත් ගැන මතකද? ඉකරස් නිදහස් වෙන්න පියාසර කළා. එයාගේ තාත්තා ඩේඩලස් එයාට පියාපත් හදලා උපදෙස් දුන්නු නිසා විතරයි. එයා කැමැත්තෙන් පියාසර කළේ නැහැ. එයාත් හරියට ඔයා වගේ නේද? ඔයාගේ තාත්තා කීවා ඔයා ළඟදිම නෙරපීම තෝරගනිවි කියලා. මට ඔයාගෙන දුකයි. පියාපත් පිච්චිලා මුහුදට වැටිලා ඔයා මැරිලා යයි. අනේ කේද ජනක ඉකරස්. අයනකොජි මේකට උත්තර දෙන්නේ මං හිතන්නේ ඔයා ඒක දන්නවා. ඉකරස් කවදාවත් තමන්ගේ මහලු පියා ඩේඩලස්ගේ අනතුරු හැඟවීම් ගණන් ගත්තේ නැහැ කියන එක. කතාව ආයෙමත් C පන්තියේ රියුයින්ට මාරු වෙනවා. රියුයින් තමන් වැටිච්ච තත්වය ගැන තාමත් හිතයි ඉන්නේ. ඒ වගේම කලින් ගිවිසුමේදී ඒ පන්තියේ සියලුම සිසුන් රියුයින්ට හැම මාසෙකම පුද්ගලික ලකුණු 2000ක් මාරු කරන්න තීරණය කරලා තියෙනවා. මේක එයාට හම්බෙයිද නැද්ද කියන එකත් එයාට සැකයි. පරීක්ෂණ ලකුණු සියල්ල නැති වුණා.
ඒ හැමදේම උනේ D පන්තිය නිසා කියලා එයා හිතනවා. කතාව ආයෙත් අයනකොජිට මාරු වෙනවා. අයනකොජි මෙතනින් යන්න හදද්දී හොරිකිතා එයාව නවත්තනවා. දැන් ඔයා ඔය මොකද්ද කරන්නේ? හිරාට මට කිව්වා. ඔයා එයාට එහා සීනායකයින් ගෙන කිව්වහම ඒ හැමදේම කරේ මං කියලා ඔයා එයාට කියලා තියෙනවා. ඒත් මම කිසි දෙයක් කරේ නැහැනේ. හැමදේම හොයාගත්තේ ඔයයි. ඇයි ඔයා එතනදී මාව ප්‍රදාන කරේ? ඔයාගේ සැඟවුණු අරමුණ මොකද්ද? ඔයාට ඇත්තටම ඕනේ මොනවද කියලා හොරිකිතා අහනවා. අයනකොජි කියන්නේ හොරිකිතා මං ඔයාට එදත් කිව්වා නේද? ඔයාට තනියම දිනන්න බෑ. යාළුවෙක් අවශ්‍යයි. මට ඕනි උනේ ඔයාට යාළුවෝ හදලා දෙන්න විතරයි. හොරිකිතා මේ වෙලාවේ ලැජ්ජ වෙනවා. හොඳයි එහෙමද? ඒත් මං ඔයාව විශ්වාස කරන්නේ නැහැ. ඒත් කමක් නැහැ. අපි දෙන්නම එකතු වෙලා ඒ පන්තියට යන්න වෙහෙසෙමු. මොන වුණත් මං ඔයාට මේක කියනවා. ගොඩක් ස්තුතියි. මම කියන්නේ මට ඔයාව හරි වෙන දෙයක් හරි ඕනි කියලා නෙවෙයි. මේ වෙලාවේ මේ කතාවේ වටිනාම දේ අයනකොජි හිතන්න පටන් ගන්නවා. ඒත් හොරිකිතා මට කවදාවත් ඔයාව මිත්‍රයෙක් කියලා හිතුනේ නැහැනේ. හිරාට නෙවෙයි, කුෂිඩා නෙවෙයි, ඔක්කොම මිනිස්සු මෙබලම් මිස වෙන කිසි දෙයක් නෙවෙයි. දිනන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දිනන්න හැම කැපකිරීමක්ම කරනවා. මේ ලෝකේ හැමදේම වෙන්නේ දිනන එකයි. එතකල් මම රැඳී ඉන්නවා. යාළුවනේ අයනකොජි මෙහෙම හිතද්දිම Classroom of the Elite season 1 එක welcome to the Classroom of the Elite කියලා ස්ක්‍රීන් එකේ දාද්දි ඉවර වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක හිතට ඇල්ලුවද? එහෙනම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වීඩියෝ එකට හම්බෙන reach එක අනුව තමයි දිගටම Classroom of the Elite මා review කරනවද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම ඔයාලගේ comment එහෙමත් ඒකට බලපායි. එහෙනම් අදට ගිහිල්ලා එන්න. Goodbye friends.